මේ වීඩියෝ එක ඉන්ට්‍රස්ට් ෆ්‍රී ස්ටුඩන්ට් ලෝන් එකේ 10th intake එකේ කොහොමද අපීල් process එක වෙන්නේ, ඒ වගේ මේකත් එක්ක තියෙන නීති රීති මොනවද, ඒ වගේම අපීල් එකක් හරි විදිහට දාන්නේ කොහොමද කියන එක තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම අපේ WhatsApp, Telegram group වලටත් විශේෂයෙන්ම මේ පාර ස්ටුඩන්ට් ලෝන් එකට හදපු groups වලටත් ඔයාගේ universities වල ඊට අදාළව join වෙලා ඉන්න. එතකොට අපි දාන හැම update එකක්ම ඔයාලට දැනගන්න පුළුවන්. මුලින්ම ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕන මේකෙදි කොහොමද අපීල් එකක් දාන්න ඔයාලට වේකන්සි එකක් හැදෙන්නේ කියන එක. වේකන්සි එකක් හැදෙන්නේ සාමාන්‍යයෙන් 7000ක් විතර ගන්නකොට ඒකෙදි රෙජිස්ටර් වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මේ සිලෙක්ෂන් ආවට පස්සේ ඒකෙදි ෂීට්ස් ගානක් වේකන්සිස් හැදෙනවා. ඒවට අපීල් එකක් දැම්මම ඔයාලට යට කෝස් එකක හරි එහෙම නැත්නම් සිලෙක්ට් වෙලා නැතුව හරි ඒකට සිලෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම මේව ෆිල් කරද්දි ගොඩක් වෙලාවට මේක වෙනවා අඩුයි. ෆිල් කරද්දි ෂීට්ස් සම්පූර්ණ ෆිල් නොවුනොත් මොකක් හරි කෝස් එකකදී ඒකෙදිත් ඒ chance එක දෙනවා සිලෙක්ට් වෙච්ච නැති කෙනෙක්ට සිලෙක්ට් වෙන්න. ඒ වගේම මේ විදිහට අපීල් එකක් දාන්න පුළුවන්. ඔයාලට මේ වෙනකොට කෝස් එකකට සිලෙක්ට් වෙලා ඇවිල්ලා තිනම් ඒ වුණාට ඔයාලට වෙනත් කෝස් එකකට යන්න ඕන නම් ඒ කියන්නේ දැන්ට ඇවිල්ලා තියෙන කෝස් එකේ රෙජිස්ටර් වෙන්න කැමති නැත්නම් ඔයාලට පුළුවන් ඒත් අපීල් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ වෙනකොට කෝස් එකක් සිලෙක්ට් වෙලා ඇවිල්ලා නැත්නම් ඒකෙදිත් පුළුවන් ඔයාලට අපීල් එකක් දාලා කෝස් එකකට සිලෙක්ට් වෙන්න. ඒ වගේම ඔයාලට කෝස් එකක් සිලෙක්ට් වෙලා ආපු නැති කෙනෙක් නම් එක්කවාගේ සෙට් එක මදි හින්දා කෝස් එකක් සිලෙක්ට් වෙලා ආපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ડોකියුමන්ට්ස් වල මොනවා හරි වැරද්දක් තියෙනම් එහෙම නැත්නම් ඔයාට ඉන්ටර්විව් එකට කලින් මෙන්න මේ ડોකියුමන්ට්ස් දෙන්න කියලා ඒව දීපු නැති කෙනෙක් නම් ඒකෙදිත් ඔයාට සිලෙක්ට් වෙලා ඇවිල්ලා නැති වෙන්න පුළුවන් කෝස් එකක්. මොකද ඒකට අදාළ කරන රූල්ස් එහෙම නැත්නම් රික්වයර්මන්ට් ඔයා ෆුල්ෆිල් කරලා නැති හින්දා. එහෙම කෙනෙක්ට මේ අපීල් එකක් දාලා ඒ විදිහට ඔයාට කෝස් එකකට සිලෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන ડોකියුමන්ට්ස් ටික දුන්නොත් එහෙම නැත්නම් ඒ වැරද්ද නිවැරදි කරොත් ඒ වගේම ඔයාලා දැනගන්න ඕන අනිත් දේ තමයි මේ අපීල් එකකදී ඔයා සිලෙක්ට් වෙන්න බලපාන දේවල් මොනවද කියන එක. මේකෙදි අපීල් එකකට සිලෙක්ට් වෙනවා නම් පළවෙනි දේ තමයි ඔයා ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් අපීල් කරන කෝස් එකේ වේකන්සිස් තියෙනවනේ. එහෙම නැතුව ඔයාට මොනතරම් ලොකු ඉසෙඩ්වැලියු එකක් තිබ්බත් ඒ වේකන්සිස් නැතුව ඒ කෝස් එකට අපීල් කර කියලා ඔයා සිලෙක්ට් වෙන්නේ නැහැ. හැබැයි අපි මේක අපීල් කරනකොට දන්නේ නැහැ වේකන්සිස් තියෙනවද කියන එක. හැබැයි අපීල් කරද්දී ඔයාට chance එක හම්බ වෙන්නේ පළවෙනි දේ තමයි ඒ කෝස් එකට වේකන්සිස් තියෙන්න ඕන. දෙවනි දේ තමයි ඔයාට ඒ කෝස් එකට මැච් වෙන ඉසෙට් වැලියු එකක් තියෙන්න ඕන. ඒ වගේම මේ දෙකම තිබ්බත් කම්පිටිෂන් එකක් આવුත් ඒ කියන්නේ අපි හිතමු කෝස් එකකට තියෙන වේකන්සි ෂීට් 3යි ඒකට ඇප්ලයි කරලා තියෙන 7 දෙනෙක් ඒ 7 දෙනෙක්ටම ඉසෙට් වැලියු එක ගැලපෙනවා. ඒ වුණාට ඒ කම්පිටිෂන් එකේ ෂීට් 3 හම්බ වෙන්නේ අර ඉසෙට් වැලියු වලින් වැඩිම තියෙන 3 දෙනාට. ඒ කියන්නේ 7 දෙනෙක් ඇප්ලයි කරට ඒ 7 දෙනාටම මැච් වෙන ඉසෙට් වැලියුස් තිබ්බට කම්පිටිෂන් එකත් එක්ක ෂීට් 3 හම්බ වෙන්නේ වැඩිම ඉසෙට් වැලියුස් තියෙන 3 දෙනාට. ඊට අමතරව බලපාන තවත් දෙයක් තමයි ඔයා දාන හේතුව. මේ විදිහට අපීල් එකක් දාලා මේ කෝස් එකට ඉල්ලන්න ඒ හේතුවත් සාධාරණ හේතුවක් වෙන්න ඕන. විශේෂයෙන්ම එක්කෝ ඔයාගේ දුර ප්‍රශ්නයක් ඒ වගේ හේතුවක් වෙන්න ඕන. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ අසනීපයක් මේ වගේ හේතුවක් වෙන්න ඕන. ඒ හේතුව ඔයාට සාධාරණීකරණය කරන්න පුළුවන් හේතුවක් වෙන්න ඕන මේක දාද්දී. මෙන්න මේ හතර තමයි විශේෂයෙන්ම බලපාන අපීල් එකකදී ඔයාට කෝස් එකකට සිලෙක්ට් වෙලා එන්න. ඒ වගේම මේ විදිහට අපීල් එකක් දාද්දී පළවෙනියටම මේකෙදි තියෙන වාසිය තමයි කියන්නේ අපීල් එකක් ඔයා සිලෙක්ට් වෙච්ච නැති කෙනෙක් නම් ඒකෙදි ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයාට අවාසියක් වෙන්නේ අනිවාර්යම වාසියක් තමයි වෙන්නේ. ඒකෙදි වෙන වාසිය තමයි ඔයාට කෝස් එකක් සිලෙක්ට් වෙලා එනවා. ඔයා සිලෙක්ට් වෙලා නැති කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා සිලෙක්ට් වෙලා හිටපු කෙනෙක් නම් ඔයාට හොඳ කෝස් එකක් සිලෙක්ට් වෙලා එනවා. ඒ වගේම ඔයා මේ වෙනකොට කෝස් එකකට සිලෙක්ට් වෙච්ච කෙනෙක් නම් ඔයාට වෙන අවාසි දෙකක් එහෙම නැත්නම් අවාසි තුනක් වගේ තියෙනවා. එකක් තමයි ඔයාට රෙජිස්ටර් වෙන්න බෑ කෝස් එකකට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් අපීල් එකක් දානකොට. ඒකෙදි ඔයා කෝස් එකකට සිලෙක්ට් වුණොත් ඒකෙදි ඔයා රෙජිස්ටර් වුණොත් අපීල් එකක් ඊට පස්සේ දැම්මොත් ඒ අපීල් එක රිජෙක්ට් වෙන එක හින්දා ඔයා අපීල් එකක් දානවා නම් ඔයාට සිලෙක්ට් වෙලා කෝස් එකේ ඔයා රෙජිස්ටර් වෙන්න බෑ. එතකොට මේ අපීල් එකේ රිසල්ට් එක එන්න සාමාන්‍යයෙන් අපීල් එකක් දාන්න පුළුවන් ඔයාගේ රිසල්ට් අවුට් කරලා පළවෙනි මාසේ. ඒ කියන්නේ අවුට් කරපු දවසේ නම් මාසයක් ඇතුළත අපීල් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මේක රිවිව් ප්‍රොසෙස් එක තියෙනවා. ඒ කියන්නේ මේක රිවිව් කරන්නේ ස්ටුඩන්ට් ලෝන් සෙක්ෂන් එකෙන් නෙමෙයි මිනිස්ට්‍රි එකෙන්. ඒ කියන්නේ මිනිස්ට්‍රි ඔෆ් එඩියුකේෂන් එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යාංශ වෙනම අපීල් බෝඩ් එකක් දාලා මේ ෆෝම්ස් ටික එහෙම නැත්නම් අපීල්ස් ටික රිවිව් කරනවා. ඒකෙදින් මාසයක් විතර යන්න පුළුවන්. එතකොට මාස දෙකක් වගේ යන්න පුළුවන්. එතකොට සමහර යුනිවර්සිටිස් වල සමහර කෝසස් වල අදාළ ඉන්ටේක් එක පටන්ගෙන ඉවර වෙන්න පුළුවන්. එතකොට ඊළඟ ඉන්ටේක් එකට තමයි ඔයාට ජොයින් වෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයාට
යුනිවර්සිටි එකට ජොයින් වෙද්දි ටික කාලයක් පරක්කු වෙන්න පුළුවන්. ඒක තමයි අපීල් එකක් දාද්දි ඔයා සිලෙක්ට් වෙච්ච කෙනෙක් නම් ඔයාට වෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට ඔයාට ඉන්ටේක් එකක් මිස් වෙන්න පුළුවන්. මේක හැම කෝස් එකකටම වෙනවා කියන්න බෑ. හැබැයි සාමාන්‍යයෙන් ප්‍රයිවට් යුනිවර්සිටිස් ටාගට් කරන්න මේ ස්ටුඩන්ට් ලෝන් එකෙන් සෙක්ෂන් එකෙන් සිලෙක්ට් වෙන ළමයිතුත් අරගෙන සමහර විට සමහර කෝස් සතියක් දෙකක් පටන්ගෙන තියෙන්න පුළුවන්. ඒත් මේ ළමයි අරගෙන ඒ ඉන්ටේක් එකටම කම්ප්ලීට් කරන්න. හැබැයි මේ විදිහට අපීල් එකෙන් එන ළමයිතුත් ගන්න ඒක ඉස්සරහට ඉන්ටේක් එක ගෙනියන්න ගොඩක් යුනිවර්සිටිස් වලට අමාරුයි. ඒකින්ද අපීල් එකෙන් සිලෙක්ට් වෙන ළමයි ඊළඟ ඉන්ටේක් එකට තමයි ගන්නෙ. ඒ වගේම ඔයාලට වෙන්න පුළුවන් ඊළඟ වාසිය තමයි ඔයා සිලෙක්ට් වෙච්ච කෙනෙක් නම් ඔයාලගේ යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙලා කෝස් එකට ඔයා රෙජිස්ටර් වෙන්නේ නැති හින්දා ඔයාට කෝස් එක නැති වෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේ රිස්ක් එක තියෙන්නේ ඔයා දැනට සිලෙක්ට් වෙලා තියෙන කෝස් එකට වෙනත් අයත් ඇප්ලයි කරන හින්දා ඒකේ කම්පිටිෂන් එකක් ඇති වෙනවා. මේක ඔයාලට ටිකක් පැහැදිලි වෙන විදිහට එක්සැම්පල් එකකින් කිව්වොත් ඔයා දැනට කෝස් එකකට සිලෙක්ට් වෙලා ඉන්නෝ එවුන්ට ඔයා රෙජිස්ටර් වෙන්නේ නැහැ. ඔයා විතරක් කියලා අපි හිතුවොත් ඒ කෝස් එකට රෙජිස්ටර් වෙන්නේ නැත්තේ ඒකේ වේකන්සි එකක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔයා දැන් වේකන්සියක් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ පොසිෂන් එක දැන් වේකන්සි එකක් වෙනවා. එතකොට ඒ කෝස් එකේ දැන් වේකන්සි එකක් තියෙනවා. ඒ පාර ආයේ අපීල් ප්‍රොසෙස් එක යනකොට ඒකට කම්පියුටර්ස්ට 7 දෙනෙක් ඇප්ලයි කරද්දි ඒ 7 දෙනෙක්ගෙන් ඔයාට වඩා වැඩි සෙට් වැලියු එකක් තියෙන කෙනෙක් හිටියොත් ඒකෙදි ඒ කෙනාට ඒ chance එක හම්බ වෙනවා. මොකද ඒක වේකන්සි එකක් විදිහට තියෙන්නේ. එතකොට ඔයාට වඩා වැඩි සෙට් එකක් තියෙන කෙනෙක් ආයි අපීල් ප්‍රොසෙස් එකේදී ඇප්ලයි කරොත් ඒ chance එක හම්බ වෙන හින්දා ඔයාට ඒ තියෙන කෝස් එකක් නැති වෙනවා. ඊට උඩ කෝස් වල සෙට් වැලියු මැච් වෙන්නේ නැතුව හරි වේකන්සිස් හරි තිබෙන්නේ නැති වුණොත් ඔයාට සමහර වෙලාවට රිස්ක් එකක් තියෙනවා කිසිම ඩිග්‍රී එකකට ඔයා සිලෙක්ට් නොවෙන්න. මොකද ඔයා රෙජිස්ටර් වුනේ නැති හින්දා. මෙන්න මේ රිස්ක් එක අඩු කරන්න එක මෙතඩ් එකක් තියෙනවා. ඒකෙදි ඔයාගේ ලිස්ට් එකේ අන්තිමට ඔයා සිලෙක්ට් වෙලා තියෙන කෝස් එක ඇඩ් කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ගුඩි ඉඳන් එද්දි ඔයාගේ කෝස් එක ඔයා ඉල්ලලා තියෙන කෝස් වල සිලෙක්ට් වුනේ නැති වුණොත් ඔයාට අන්තිමට තියෙන කෝස් එකට සිලෙක්ට් වෙන්න chance එකක් එන්න පුළුවන්. හැබැයි මේක 100%ක්ම ඔයාගේ කෝස් එක සිකුව නැහැ. කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට කෝස් එකක් තියේ කියන්න බෑ. මොකද ඒක මිස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිස්ක් එකක් තියෙනවා. ඔයා දැන් තියෙන කෝස් එකට වත් සිලෙක්ට් නොවි ඉන්න. ඒක හින්දා ඔයා අපීල් එකක් දානවා නම් මෙන්න මේ තියෙන අවාසි දෙක එකක් තමයි ඔයාගේ ඉන්ටේක් එක පරක් වෙන්න පුළුවන්. ඔයා එකම දැන්ට සිලෙක්ට් වෙලා තියෙන කෝස් එක පවා නැති වෙලා ඔයා එකම කෝස් එකකටවත් සිලෙක්ට් නොවෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවා. හැබැයි මේක හැම නිතරම වෙන්නේ නැහැ. සමහර විට වෙන්න පුළුවන් ඒ රිස්ක් එක තියෙනවා. මෙන්න මේ දේ ඔයාලා මතක තියාගන්න ඕන. ඒකින්ද ඔයා අපීල් එකක් දාද්දි සිලෙක්ට් වෙච්ච කෙනෙක් නම් ගොඩක් හොඳට හිතලා බලලා ඔයාට සිලෙක්ට් වෙලා ආපු කෝස් එක හොඳම නැත්තම් ඒක ඔයාලට මැච්ම වෙන්නේ නැත්තම් විතරක් අපීල් එකක් දාන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයාලා අපීල් කරද්දී ඔයාලගේ ලිස්ට් එකට ඇඩ් කරන්න පුළුවන්. ඔයා දැනට සිලෙක්ට් වෙලා තියෙන කෝස් එකට උඩ තියෙන කෝස්, ඒ වගේම යට තියෙන කෝස් ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට ඔයාලට ප්‍රශ්නයක් ඇති. මේ වෙනකොට ඇඩ් නොකරපු කෝස් එහෙම නැත්නම් ඔයාගේ ෆස්ට් ලිස්ට් එකේ නැති කෝස් දාන්න පුළුවන්ද කියන එක සාමාන්‍යයෙන් එයාලා දැනුවත් කරන්නේ මේ විදිහට දාන්න නැත්තම් වඩා හොඳයි කියන එක. එහෙම දැම්මොත් ඒක රිජෙක්ට් වෙන්න හේතුවක් නෙමෙයි. උනට අලුත් කෝසස් දාන්න නැතුව ඉන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ඒක හොඳයි. ඒක දැම්ම කියන එක රිජෙක්ට් වෙන්න හේතුවක් නෙමෙයි. එයාලගේ පැත්තෙන් කියන්නේ ගොඩක්ම හොඳයි. එහෙම දැම්මේ නැතොත් කියන එක. ඒ වගේම ඔයාලට තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේ අපීල් එකක් දාන්නේ කියන එක. අපීල් එකක් ඔයාලට දාන්න රිසල්ට් ඇවිල්ලා මාසෙක කාලයක් තියෙනවා. ඊට පස්සේ දාන අපීල් සලකන්නේ නැහැ. ඒ වගේම ඔයා මේක හරි ප්‍රොසෙස් එකකට දාන්න ඕන. අපීල් එකක් දාද්දි ඔයාලට සයිට් එකට ගිහිල්ලා ෆෝම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා. අපීල් ෆෝම් එකක්. තාම මේ පාරට අදාළ ෆෝම් එක අප්ඩේට් කරලා නැහැ මේ වෙනකන්. මෙන්න මේ වගේ ෆෝම් එකක් තමයි ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඒ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ කොහොමද මේක ෆිල් කරන්නේ? කොහොමද මේක මේ අවුරුද්දට අදාළව තියෙන වැදගත් තොරතුරු මොනවද කියලා මම වෙනම වීඩියෝ එකක් දානවා. මොකද එහෙම නැත්නම් ඔයාලා මේ අපීල් ෆෝම් එකේ කෝඩ්ස් ටික වරද්දලා එහෙම නැත්නම් ඩිග්‍රීස් දාද්දි වැරදි විදියට දැම්මොත් ඔයාගේ අපීල් එකත් රිජෙක්ට් වුණොත් එතනදි ඒකත් අපරාධේ. මොකද එතකොට රෙජිස්ට්‍රේෂන් එකත් ඔයා මිස් කළා, අපීල් එකත් රිජෙක්ට් වුණොත් ඒකෙදි ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකින්ද මම අපීල් වලට අදාළ වෙනම වීඩියෝ එකක් දානවා අනිවාර්යයෙන්ම ෆෝම් එක රිලීස් කරලා පස්සේ. මෙන්න මේ ෆෝම් එක ඔයාලා හරියට ෆිල් කරලා පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒක සයින් කළා ඔයාට පුළුවන් ඊමේල් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් එක පෝස්ට් කරන්න. එහෙම නැත්නම් ඔයාට ගිහිල්ලා ඒක බාර දෙන්න පුළුවන්. මේ ප්‍රොසෙස් එකට අදාළ සම්පූර්ණ වීඩියෝ එකක් ඉන්ක්මන්ට මම දානවා. ඒකින්ද අපේ ගෲප් වලට ජොයින් වෙලා ඉන්න. එතකොට ඔයාලට ඒක ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි අපීල් ප්‍රොසෙස් එක වෙන්නේ. අපීල් ප්‍රොසෙස් එකේදී ඔයාලට ඒකෙදි අනිවාර්යයෙන්ම හොඳ කෝස් එකක් සිලෙක්ට් වෙන්න chance එකක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන්
මේ විදිහට ඇප්ලයි කරපු කට්ටිය ඒ වගේම ඇප්ලිකේෂන් දැම් දාලා රෙජිස්ටර් නොවී ඉන්න කට්ටියගෙන් මිස් වෙච්ච වේකන්සිස් ටික ඔයාලට හොඳ කෝස් එකක් හරි එහෙම නැත්නම් සිලෙක්ට් නොවෙච්ච කෙනෙක්ට සිලෙක්ට් වෙන්න හරි පුළුවන් වෙනවා. ඒ වගේම 10th intake එකේ ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිනවා. එකක් තමයි සමහර ළමයි ඉන්ටර්විව් එකේදී වෙනම ඇපීල් ලිස්ට් එකක් විදිහට කෝසස් වෙනස් කරන්න පුළුවන් විදිහට කෝස් ලිස්ට් එකක් දුන්නට ඒ ලිස්ට් එක නැතුව පරණ ලිස්ට් එක සලකලා එයාලට කෝසස් ඇවිල්ලා තිනවා. ඒකත් ළමයි 50කට 100කට වගේ ඇවිල්ලා තිනවා. ඒ වගේම සෝෂල් සයන්ස් ඩිග්‍රී ගැන ප්‍රශ්නයක් තිනවා. ඒකට ඇවිල්ලා නැහැ. ඒකට අපීල් දාන්න පුළුවන්ද සිලෙක්ට් වෙලා යන්න පුළුවන්ද කියන එක. මේ දෙක ස්ටුඩන්ට් ලෝන් සෙක්ෂන් එකත් එක්ක මම කතා කරලා ඔයාලට අප්ඩේට් එකක් දාන්නම්. එහෙම නැතුවම ඒකට උත්තරයක් දෙන්න බෑ මොකද්ද කරන්න කියන එකට. ඒකට මම අප්ඩේට් එකක් දාන්නම්. ඒ වගේම සමහරුන්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි UGC රෙජිස්ට්‍රේෂන් එක කැන්සල් කරන්න කොහොමද කියන එක. මේකට මම වීඩියෝ එකක් දැම්මා. ඒ වගේම සමහරුන්ට අයිඩියා එකක් නැහැ මොකද්ද UGC රෙජිස්ට්‍රේෂන් එක කියන්නේ. ඇප්ලිකේෂන් කරන එකත් එක්ක නැත්නම් UGC ඇප්ලයි කරන එකත් එක්ක පටලවාගෙන තිනවා. ඔය UGC ඇප්ලයි කරා කියන එක ප්‍රශ්නයක් නෑ. ඒකෙදි ඔයාලට කැන්සල් කරන්න දෙයක් නෑ. ඔය UGC රෙජිස්ටර් වෙනවා කියන්නේ රුපියල් 50ක් දීලා ඔයාලට කෝස් එකක් ඇවිල්ලා ඊමේල් එකක ලෙටර් එකක් අප්ඩේට් වෙලා ඒ ලෙටර් එකට අදාළව කෝඩ් එකත් එක්ක යුනිවර්සිටි එකේ කෝස් එක රෙජිස්ටර් වුණා රුපියල් 50ක් ගෙවලා. ඒක තමයි UGC රෙජිස්ට්‍රේෂන් එක කියන්නේ. ඒකත් එතනින් එහාට යුනිවර්සිටි එකෙත් රෙජිස්ටර් වුණා නම් ඔයාට පුළුවන් මම දාපු වීඩියෝ එකේ විදිහට ගිහිල්ලා ඒක කැන්සල් කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඒක ඊමේල් එකකින් දාලා රික්වෙස්ට් ගන්න. ඒකට ගොඩක් ලේසියෙන් ඔයාට UGC එකට ගියොත් එක දවසින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා ටිකක් දුර කෙනෙක් නම් ඔයා කොටුවට ගිහිල්ලා 125 120 122 වගේ රූට් නම්බර්ස් වල බස් එකකින් ටවුන් හෝල් එක පැත්තට Google Map එකත් යූස් කරලා ඔයාට ගිහිල්ලා UGC එක හොයා ගන්න පුළුවන්. සමහර විට පැයකින් පැය දෙකකින් පැය තුනකින් වගේ ඔයාට ඒක කම්ප්ලීට් කරලා මේ වැඩේ කළා ඩොකියුමන්ට්ස් ටික හරි විදියට ගන්න පුළුවන්.